ඇත්තටම බුද්ධ ධර්මයේ කර්මය කියන්නේ කරපු දේ නෙවෙයි. කල දේ ඵලඵල දේ කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව වැරදි. 100%ක්ම කර්මය කියලා කියන්නේ ක්‍රියාව නෙමෙයි සිතුවිල්ල. ඒ කියන්නේ හිතන දේ. අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ චේතනහම් භික්කවේ කම්මං වදා. ගොඩක් අය ඔක පාවිච්චි කරනවා. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි මම චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් ප්‍රාණඝාතයේ සතෙක් මැරීම ගොඩක් අය සතෙක් මැරීම කියන ක්‍රියාවලිය එහෙම නැත්නම් ප්‍රාණඝාතයේ දකින්නේ අර්ථකථනය කරන්නේ සතා මරපු ක්‍රියාවෙන් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ඒක ක්‍රියාත්මක වෙන්න නම් කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. සතෙකු වීම, සතෙකු බව දැනීම, මැරීමට සිටීම, උපක්‍රමයක් යෙදීම, දිවිතොර වීම කියන කරුණු පහ. එතකොට ওই පහෙන් හතරක්ම චේතනාවට සම්බන්ධයි. සතෙක් වුණා, සතෙක් බව දැනුණා, මැරන්න හිතුවා, උපක්‍රමයක් යෙදුවා. ඒ හතරම චේතනාව අවසන් එක ක්‍රියාව. ඒ නිසා මේ කර්මය කියන එක ධම තුල පෙන්වන්නම චේතනාව මත පදනම් වෙච්ච දේ. අපි සිතින් සිතලා තමයි කයින් වචනෙන් ක්‍රියාවන් සිද්ධ කරන්න පටන් ගන්න. ඒ නිසා මේ කර්මයට දෙන්න පුළුවන් සුදුසුම නිර්වචනය ඇත්තටම අපි හදාගත් එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයක්. ඒ තමයි කර්මය anu චේතනාවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ හම්බ වෙන ගැන්වීමක් තමයි යං කම්මං කරිස්සාමි. අපි මොනවා හරි කරනවද කල්යාණම් වා පාපකම්ම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තස්ස දායදෝ භවිස්සාමිති. ඒකේ විපාකේ අපි කරා එනවාමයි. ඒ කියන්නේ අපි අපේ ජීවිත කාලේ පුරාවටම කරන්නේ හොඳ නම් යහපත නම් කුසලයේ නම් පින නම් අපිට ඒකේ ප්‍රතිඵලය නැවත ලැබෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඡායාවන පායින් හේවණැල්ල වගේ. හැබැයි අපි කරන්නේ නරක නම් අයහපත නම් අකුසලයේ නම් පව නම් චක්කං වහතෝපදං ගොනා පිටිපැස්සේ බැඳ කරත්තරෝදි වගේ අපිට ඒක හම්බ වෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ කරන දේ අපේ පස්සෙන් එනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි අර ක්‍රියාව සහ වචනය සිතුවිල්ලත් එක්ක බැඳෙන්න ඕනේ. චේතනාවත් එක්ක බැඳුනහම තමයි කර්මයක් බවට පත් වෙන්නේ. දැන් අපි හිතන්නේ නැතුව කරන සමහර දේවල් කර්මයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. උදාහරණයක් අපි උදේට වැඩට යනවා අපේ වාහන වලට යට වෙලා සත්තු මැරෙනවා. නමුත් අපිට මරන්න කියන සිතුවිල්ලක්වත් නැහැ. නමුත් චේතනාවක් නැහැ. නැති නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කර්ම රැස්වීමක් නැත. මිනිසුන්ට ඉබේ පව් සිද්ධ වීමක් කියන එකක් දහම තුල නැහැ. පව් කියන ඒවා කරන්න ඕනේ. පින් කියන ඒවාත් කරන්න ඕනේ. ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ට මේ චේතනාවත් එක්ක බැඳීම තුලම තමයි කර්මය කියන එක සිද්ධ වෙන්න පටන් ගන්නේ.